hello කොහොමද guys ඔයගොල්ලෝ සාදෙන් බලන්න SL Gaming පස්සේ YouTube channel එකට අද මම ගාලා තියෙන Granny එකේ තවත් වීඩියෝ එකක් අද මම කරන්න යන්නේ Granny එකේ ගෙදරට Salandra ගෙන්නන්න තමයි ඒක අපිට Salandra ගෙන්නන්න පුළුවන් guys ඉතින් කිසි ප්‍රයෝජනයක් නැහැ හැබැයි ඉතින් මම ඒක අනිවාර්යෙන් ගෙන්නනවා අද ඉතින් guys ඒ වගේම Grannyත් එක්ක ගෙන්නන්නත් පාරම ගේමක් දෙන්න වෙනවා ඉතින් guys පිට ඒව වැඩක් නැහැ අපි මුලින්ම මේ දොර කඩානිමු කඩාගන්න මම මේ Granny ලව තමයි දොර කඩන්න ඉතින් කැම්මෙම කඩමු අපි කොයි දන්නේ ගැම්ම නැති වෙනවනේ ඉතින් Granny ඉක්මනට එන්නකෝ මං අර අතන පිළිමයක් තිබ්බේ පිළිමෙ පෙල්ල ගත්තේ මම පොඩි වැඩකට එතකොට නැත්තම් ඔය Granny ඔහම එත්තේ ඔය පිළිමෙ වැදිලා ආපහු එතන නතර වෙනවා එතකොට අර මල් පෝච්චියක් නැහැනේ ඒ නිසා තමයි මං Granny ඒ පිළිමෙ පෙල්ලගෙන Granny වගෙන්න ගත්තේ දැන් ඉතින් කෙලින්ම තොර කැඩුවනේ නැත්නම් ඔක මිටි හොයන්න බෑ මිටි හොයන එකනේ කම්මැලි වැඩන්නේ ඒ නිසා තමයි මම ඔය ලේසිම ක්‍රමේ පාවිච්චි කරේ හරි Granny දැන් තටමන්න තු යන්නකෝ තටමන්න එපා හරි දැන් අපි යමු අපි දැන් මම මේ නොතන මෙන්න පොට්ටක් ඔන්න ඔය ඔතන තියෙන ඔය මොකක්ද අමුතු එකක් මොකක්ද ඒ මන් නම් තේරෙන්නේ නැගද්ද තොටිල්ලක් වගේ එකක් ඔය තියෙන්නේ ඔන්න ඕකට තමයි ටෙඩියෙක් ඉන්නේ Granny එකේ ඔන්න ඔය ටෙඩිය ගෙනත් දාන්නනේ ඔන්න ඕකට ඒක තමයි Salandra එන්නේ ඔය Salandra කියන්නේ ඔය ටෙඩිය ගත්තම Granny ගෑස් දෙක රතු වෙනවා Granny ගෑස් දෙක රතු වෙච්චම අපි ඉන්නේ කොහෙද එතනම තමයි Granny හෙල්ලෙන්නේවත් නැහැ ඔන්න ඔය ප්‍රශ්නේ Granny පොඩ්ඩක් ඩාන්ඩුම් කළා තමයි ඉන්නේ එක සැරේ දැන් Granny පස්සෙන් ආවා කියලා හිතන්න ඒ කිසි අවුලක් නැහැ අපිට අර ටෙඩිය දාපු ගමන් Granny එක සැරේ අර කාර් එක තින්න කාර් එකට පොඩ උඩ තට්ටුව දෙන්න පෙන්නන්න දැන් අපි දැන් පල්ලෙහා තට්ටුවට ගිහිල්ලා බහින්නේ ඔන්න ඔතන ඔතන යටට යන්න ඔන්න ඔතන යටට ගියාම තියෙන්නේ ඔන්න ඔතනට එනවා Granny එක සැරේ අනේ මන් දෙක් කොහොම වෙනවද දන්නේ මට ඒ වයින් වැඩක් නැහැ ප්‍රතිරේම කතේ උනේ අයියෝ මේ ලැප්පෙන් තාඩින් Granny ගහනවා මට ශාකපොන් වෙනවා එතනම ඔන්න මේ මල් පෝච්චේ ගනියකෝ පටසෙල් Granny නේද Granny කලබල වෙන්න එපා මේ කලබල වෙන්නේ ශරීර සෞඛ්‍යයට අහිත කරයි තේරෙනවද දැන් ඉතින් වැඩේ තියෙන තැනට අපි ආවා ගැම්මෙන්ම දැන් තියෙන වැඩේ කරගන්න හැබැයි මේ වැඩේ කරගන්න යන්න ඉතින් ඉතින් මෙතනින් යන එක තමයි ටිකක් අමාරුම වැඩේ අපේ Granny සිහි නැති කරලා යන්න පුළුවන් මම ඔයගොල්ලන්ට පෙන්නන්න දැන් Granny ගේ ඇස් දෙක රතු වෙලානේ තියෙන්නේ ඒක ඔයගොල්ලෝ දැක්ක නැත්නම් වැඩකුන්නේ නැහැ නේ ඒකත් මම ඔයගොල්ලන්ට පෙන්නනවා අනිවාර්යෙන්ම දැන් පෙන්නනවා කිව්වොත් පෙන්නනවා ඉතින් ආයි බොරු නෑනේ මගේ ඉතින් ඉතින් පොඩ්ඩයි ඉතින් Granny ආතල්ලයක් ගන්න Granny ඉනුත් ඉතින් නිකන් ඉන්නේ ආතල්ලයක් නැතුව වැඩක් නැහැ කිසිම වැඩක් නැහැ ඉතින් ආතල්ලයක් ගන්නම ඕනි ඒ අනම්මනම් වාන දැන් අපි යන්කෝ වීඩියෝ එකට මෙච්චරලා කියවනවා වැඩක් නැහැ නේ අර Granny යනවා ගැම්මෙම ඔන්න තමයි ටෙඩියක් ගත්ත සෙනික ඔන්න එනවා Granny ඒ හැටි ගායි මේ ටෙඩිය අතේ ඉන්නවා නම් Granny එතනම තමයි ඒක අනිවාර්යයෙන්ම එතන තමයි Granny මම මුලින්ම ටෙඩිය දාගෙන Granny පොඩ්ඩක් දුරට යවලා ඉන්න Granny ඔයා යන්න ඕනි දැන් ඔතන තටමන් ඉන්න තු යන්නකෝ අයියෝ Granny නාකි කියන උත්තර වෙලා ගන්න එපා යන්න අයියෝ Granny යන්නකෝ නේ යන්නේ නැහැ නේ Granny මොකක්ද නේ වැඩ වෙලා තියෙන්නේ යන්නකෝ ඔය ටෙඩිය ගන්නත් හිතයි තෝන්නේ එතකොට ආපහු මේකේ ආවේශ වෙනවනේ ආවේශ වුණොත් මුකුත්ම කරගන්න වෙන්නේ නැහැ ඔන්න ඔක ප්‍රශ්නේ වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ ඔන්න ඔක විතරයි ප්‍රශ්නයකට තියෙන්නේ ඒ වැඩක් නැහැ අපි කොහොමද වීඩියෝ එක මේක යවා ගන්න එපා අපිට කටුකුලක් දැම්ම නැත්නම් ඔක මට සිර අහු වුණා නේද අයියෝ Granny ඔයාට ඕනේ තේරෙන කෙනා ඔයා කොහොමද මෙතනින් යා පැත්තට දාන්නේ කටු උගුල් පාඩ මෙතන නැවිලා ඉන්නත් ඇයි කටු උගුල් දාන්න නම් පුළුවන් ඉතින් අනේ ඇත්තට Granny යනවා ඒ පෙරට ටිකක් දුර යවමු නේ නැත්තම් කලබල වෙනවනේ Granny ටෙඩිය ගත්ත ගමන් ඉතින් රෙද්ද උස්සන් දුවගෙන එනවා ඉතින් මේ මෙහෙට ඕක කරන්න බෑනේ ඉතින් අපි Granny පොඩ්ඩක් යවුවනේ දැන් ටික දුරක් ගිහින් ඉතින් ඕක කරගෙන යන්න ඕනේ හා පැත්තට නැත්තම් Granny එනවා ඉතින් ඔය එන්නේ රෙද්ද කඩාගෙන එනවා ඉතින් Granny ආපහු රිංගමු අපි අස්සට Grannyට පොඩි ආතල්ලයක් දෙන්නත් තිබේ ආතල්ලනේ මට එපා වෙනවා මෙහෙම කරන්න ගියාම Granny යන්නකෝ යා යන්න අපිට Granny ගේ පොල්ල පේන්නේ නේද Granny කොයිද ඔයා Granny ඔයාට පැත්තට යන්න
ඔය පඩිපෙලින් බැස්සත් මට හොඳට ඕම ඇති ග්‍රැනී වෙන කිසිම දෙයක් ඕන්න පට දැක්ක නිදායම අනේ පොඩ්ඩක් ගැන වාටය අවලිමු අවුනා දැට්ටප්පකට අයියෝ ග්‍රැනී කහිතන්න දුදු දිව ගැම්මෙම දිවයිති ග්‍රැනී ඔයා දැන් වැඩම්මනෑ මට හොඳද ග්‍රැනිය පොට මේ පැත්‍ර ගෙන්නලා අපි හා පැත්තෙන් අර කැරයම් ඒ තම දැතින ලේසිම් ක්‍රමේ ඒක්‍රණි ඇස් පොට්ටද පොට්ට කරගන්න බෑස්දේ හොඳත ග්‍රැනී මගේ පස්සෙන් මෙන්න ඕනිවා ඇතවට මේ වැඩේ කරගන්න බෑනි අපි මුලික ක්‍රැනිය තොයි කරගෙනමු තොයි කරනවා දොයි කරනවා මේක කරන්න දෙයන්නට ජයි කරන්න බෙනවතින් ක්‍රැනීම පින්තොයි කල්ලේ මුලින්ම තයි කරනවා දොයි කරන්න අනිවාරම දොයි කරන්න කොයිදානය ඔයා ක්‍රෑණී එන්නක ඉක්කොට ගොලොට ඇස්තේ රතු පාටිනව බලන්න පුළුවන් ඉතන්න තැම් බලාගන්න ස්තේ සුදු පාටන ඔයක අඩිආරම ටෙඩියරම් බලන්න එතකොට රැණි ගැස්තේ රත්තු පාටිනවා අතතයිස් මේක ඕනම එකගෙන ප්‍රක්ටිස්සේ කරන්න පැති ප්‍රක්ටිසේ කරන නෑන එත මේක හරියන්නේ නෑ ඉද ගොන් ආතර ගණ්ඩිපා හරිට වැඩේ කරන්නට තැන් ග්‍රැණී නිදාගන්නනි මගේ ගණනය කිරීම් වලට අනුව ගැනී තැන් අය නිදාගත්ත ගැම්මෙම ගෑනී නිදාගන්න අය කතා දෙයන්න ඇති හරි හරි ඕක ගමුව ටෙඩිය ගැම්මෙම ගමු යරි දැන් යංකෝ දැන් යන්න ඕනෙතින් උඩටම උඩටම යන්න ඕනිතිවුන්තෑ පල්ල අඩකින් වෙටන්නද උඩටම තම යන්න ඕනි ඔයගොලොන්ට ඕක ලේසම් කරනට ග්‍රැනිියෝ නිති කරලා මං ග්‍රැනික ඇස්තේ රතු ආට කරලා දිනක පෙන්න්න හැතුවේ දිගැන ඉට දෙන්න ඒකට අනේ මට හරි වේදනයි ඒනම් සකපුන් සකවලාස් වෙන්න දැන් ඔන්න සැලන්ජාගන්නම ඕන්රීන් රෝෂෝ බූෂ් දැක්කනගේ මන්තරේ ගයිස් මන්තරයට තමස ්‍යාව අනිවාරෙන් මන්තරේ ජප කරන්න ඇත්තන් ඉතිම ක්‍රැණී කෙනීම මේ සැලන්ජයන්න නෑ සැලෙන්ජ අක් එමනා දෙන්නවට මකුත් දෙන්න ඇද්ද අයෝ ටෙඩිය නැති කරානේ දෙක සැරේ අයෝ ටෙඩිය ඉස්වා ගයිස් ඇයි හෙම කරේ ටෙඩිය ඉස්සුව ඇයි ඔයා ඒවා අමුක් ඇත්ත වැඩනිති අයෝ ටෙඩියන්න බඩුකුත් නෑ දැ මෙලෝ ලබ්බක් නෑන ඔයගලන් මෙන්න හෙම සැලන්ජාව ගන්න පලන් ගැම්මෙම ඔච්චර ඇති වීඩිය එක අනිවාරෙන් සබස්ක්‍රයිබ් කරන ත අනිවාරෙන් චැනල්ලේ සබස්